මේ ඉන්නවා අපේ ජාතික වීරයන් කීප දෙනෙක්. මේ අපි දන්න ජාතික වීරයන්ගේ කීප දෙනෙක් විතරයි. සමාජවාදය කියන්නේ දේශප්‍රේමී දෙයක් නම් ඒක ඇතුළේ මේ වගේ දේශප්‍රේමී ජාතික වීරයන් ගැන කතා වෙන්නේ නැත්තේ. එයාලගේ නායකයන් විදිහට මේ අය නැත්තේ ඇයි? මේ අය නැත්තම් සමාජවාදය තුල ඉන්න නායකයන් කවුද? මේ ඉන්නේ කාල් මාක්ස්, ලෙනින්, චේ ගුවෙරා. මෙන්න මේ වගේ අය තමයි සමාජවාදය ඇතුලේ නායකයන්. මේ කවුද? මෙයාලා ජාතික වීරයන්ද? නෑ. මේ ඇවිල්ලා විජාතික වීරයන්. අපිටම කියලා ජාතික වීරයන් ඉන්නවා, සමාජවාදය ඇතුලේ විජාතික වීරයන් ගැන කතා කරනවා. එහෙම වෙන්නේ ඇයි? මොකද මෙයාලා ගැන කතා කරලා මේ සමාජ විකෘතියක් කරන්න බෑ. මෙයාලා ගැන කතා කරලා කාටවත් කියන්න බෑ අපේ රටේ මිනිස්සු මරන්න කියලා. අපේ ආගමට නිගා කරන්න කියලා. අපේ රටේ දේපල විනාශ කරන්න කියන්න බෑ. මෙයාලා ගැන කතා කරොත් කතා කරන්න වෙන්නේ දේශ ප්‍රේමය ගැන, මිනිස්සුන්ට ආදරය කිරීම ගැන. රටේ දේපල සම්පත් රැක ගැනීම කියන කාරණය. අපේ අතීත ඉතිහාසයේ වීරත්වයන් ගැන. අන්න ඒව කතා කරන්න ඕනේ නැති හින්දා තමයි වෙනත් කාරණා අරගෙන අපිට වීරත්වයක් ආරූඪ කරන්න ඕනේ තමයි මෙන්න මේ විජාතික වීරයන් ආනයනය කරලා තියෙන්නේ.